හොඳයි අපි අද බලමු බලමාළු එකක් ඇඹුල් තෙල් දාන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ ගොරක පේස්ට් එක, මේ තියෙන්නේ ලුණු. මම ගොරක ටික කලින් දවසේ රෑ තැම්බෙන්න මේ පෙඟෙන්න දාලා උදේ තම්බලා බ්ලෙන්ඩර් කරලා ගත්තා. මේකේ ඉතුරු වෙන වතුර ටික අයින් කරන්න එක ඔයාලා තියාගන්න. ඒකින් තමයි අපි මාළු ඇඹුල් තෙල් එක තම්බගන්නේ. මේ තියෙන එනසාල්, මේ කරාබු නැටි, මේ සාදික්කා, සුදු ලුණු, කුරුඳු, රන්වන් පාට වෙන්න බැදගත් මිරිස් කුඩු, කරපිංච රම්පේ. මේකට කුරුඳු කොළ තියෙනවා නම් හොඳයි. කුරුඳු කොළ ටිකක් අරගෙන හට්ටිය යටට දාලා ඒ කුඩින් තමයි මාළු ටික අපි ඇඹුල් තෙල් එක හදද්දි මාළු තෙල් ගෑල් ටික ඒ කුඩින් දාන්නේ. දැන් මගේ ළඟ කුරුඳු කොළ නැහැ. ඒ නිසා මම රම්පේ කරපිංච ටික යටින් අතුරලා මාළු ටික දාන්න යන්නේ. දැන් අපි මේ ඉන්සාල්, කරාබු නැටි, සාදික්කා මේ දෙක බ්ලෙන්ඩර් කරගන්නවා. හරි අපි දැන් මේ ගොරක පේස්ට් එක බ්ලෙන්ඩර් කරගත් ඉන්සාල්, සාදික්කා, කරාබු නැටි ඔක්කොම එකට අනා ගන්නවා. අනාගනිද්දි මම අර කලින් ගොරක තම්බද්දි ගණපු වතුර ටික ඒක මේකට දා ගන්නවා. ඊට පස්සේ මේ බෙදගත්ත මිරිස් කුඩු එකක් දානවා. ඊට පස්සේ කුරුඳු පොත්තු, සුදු ලුණු ටිකත් මේකට මැට් කරගන්න ඕනේ. මේ දැන් විනාඩි 15කට පස්සේ අපි මාළු එක අරගෙන ඒක යන්නේ හට්ටියක් අරගෙන හට්ටියට කරපිංච හරි කෙසෙල් කොලයක් හරි කුරුඳු කොල හරි වෙනවා නම් ඒක ඔයාලා යටට දාගන්න. දාගෙන ඊපස් මේක පොඩ්ඩක් පිළිවෙලකට තියන්න ඕන. මේකට වැඩියෙන්ම හොඳ මැටි හට්ටියක්, පුළුවන් නම් ඔයාලා මැටි හට්ටියක් ගන්න. අපේ ගම් වතුරට මැටි හට්ටි ටික යට වෙච්ච නිසා අපි මැටි හට්ටි ටික අයින් කරා. ඒක මේ ටික විතරයි දැන් තියෙන්නේ. දැන් මද කින්දරේ හිමීහිට තැම්පෙන්න දෙමු. ඔන්න දැන් මාළු තෙල් ඇඹුල් තෙල් එක රෙඩි වෙලා තියෙන්නේ. අපි දැන් මේක දෙපැත්තෙන් අල්ලගෙන පොඩක් හොලවන්න ඕන. හරිම සුන්දරයි. කටට කෙලක් තුනනවා.